ඔව් අපි පිළිගන්නවා මැද පෙරදිග ප්‍රශ්නය නිසා රටේ පැවතුණු ප්‍රශ්නය උග්‍ර වුණා. දැන් මම අහන්න කැමතියි ඔබතුමාගෙන් එක පැත්තකින් පෙර සූදානම් ක්‍රමෝපායික සැලසුම් සකස් කිරීම ස්ට්‍රැටජික් ප්ලෑනින් ඒ වගේම සිනාරියෝ ප්ලෑනින්. මොකද ඉරානයට ඊශ්‍රායලයේ ඇමරිකා එක්සත් ජනපදයේ බෝම්බ දැම්මේ අද ඊයේ නෙවෙයි. මීට මාස ගණනාවකට පෙර. මේ ඇත්ත වශයෙන්ම මේ වගේ අර්බුදයක් නිර්මාණය වෙයි කියන පුරෝකතනය කරන්නට තිබුණා. ඒ වගේම මම වැදගත්ම කාරණාව මම අහන්න කැමතියි අපේ රටේ විදුලි උත්පාදන කරන බලාගාරවල නිශ්චිත විදුලිය උත්පාදනය නොවෙනකොට යන්න සිද්ධ වෙනවා ඩීසල් බලාගාර. එතකොට ඩීසල් බලාගාරවලට ගිහිල්ලා විදුලිය උත්පාදනය කරනකොට එක පැත්තකින් පාරිභෝගිකයාගේ මිල වැඩි වෙනවා. ලෝකේ නිර්මාණය වෙලා තිබෙන ඩීසල් හිඟතාවය තුල එතනත් ප්‍රශ්නයක් එනවා. සමහර විට විදුලි කප්පාදු වලට යන්න සිද්ධ වෙනවා. මේ තත්ත්වය තුල අද ලෝකේ නිර්මාණය වෙලා තිබෙන මේ හිඟතාවය තුල ඇත්ත වශයෙන්ම බරපතල ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා. PUCSL එක කියනවා අප්‍රේල් ජූනි ජුලයි වල විදුලි කප්පාදුවක් සිද්ධ වෙනවා කියලා. මොකද්ද ඔබතුමන්ලා මේ අවදානම් තත්ත්වයට විසඳුමක් ලබා දෙන්නට අරගෙන තිබෙන පැහැදිලි සැලැස්ම ඉදිරිපත් කරන්න. ඉරානයේ යුද්ධ තත්ත්වය ගැන හිතේ හිටියා නම් 1980 ගණන් වල ඉඳන් අපි QR එකෙන් තමයි දුවන්න ඕනේ. මොකද ඒ කාලේ ඉඳන්ම ඉරාකෙන් තෙල් ගේන්න බැරි ප්‍රශ්නයක් ආවා. යුද්ධ දිගටම තිබුණා. එහෙම හිතලා නෙමෙයි අපි කොහොමත් ඉරාන කලාපයෙන් අපි තෙල් ගේන එක නවත්තලා තියෙනවා. මොකද ඒ කාලේ ඉඳන් ආණ්ඩු කරපු අය ඒකට හරියන්න ගබඩා පාසුකම් හැදුවද? ගබඩා පාසුකම් හැදුවද ඒ කාලේ ඒවට ඔරොත්තු දෙන්න? ඒකින්ද තම තමන්ගේ වගකීම් ගැන ඉස්සල්ලා මතක් කරගෙන කතා කරන්න. ඉරානයේ අධ්‍යාත්මික නායකයාට බෝම්බ පහර එනකොට ඒගොල්ලෝ දන්නේ නැහැ. කොච්චර බුද්ධි සේවයක් තිබිලා. අපි එතකොට අපේ ටැංකි ඔක්කොම සම්පූර්ණයෙන් ෆුල් කරලා තිබුණේ. අපි ඔක්කොම පෙර දැකලා රජයක් විදිහට ගන්න ඕන ක්‍රියාමාර්ග ආයතන විදිහට ගන්න ඕන ක්‍රියාමාර්ග අරගෙන තිබුණේ. සෞදි අරාබියත් තෙල් ගණන් ඇරියා. අපි අතින් ඇත්තටම ඔබතුමාලා සන්තෝෂ වෙන්න ඕනේ. අපේ රජයේ කලමනාකාරීත්වයෙන් හින්දා තාම එක පැයක් එක විනාඩියක් කරන්ට් එක කපන්න නැතුව අපි ගෙනියනවා. හැබැයි කපන්න වෙන වෙලාවකුත් තියෙන්න පුළුවන්. විපක්ෂයේ කියන විදිහට ඉන්නවා කලින්ම කපන්න තිබුණේ මේ මාසේ මුල. අපි ඊට වැඩිය මේ රටේ ජනතාව කර්මාන්ත ගැන රට ගැන හිතනවා. හැබැයි ඒවා කවදාකවත් අපිට මාස ගානකට දැන් ප්ලෑන් කරන්න බෑ. මොකද යුද්ධේ පටන් ගත්ත මිනිසුන්ටත් එහෙම ප්ලෑන් කරගන්න බැරුව ඉන්නේ. ඇමරිකාව මොකද කිව්වේ සති 4කින් ඉවරයි කිව්වා. ඒගොල්ලන්ට දැන් පුළුවන්ද? ඒවා තේරුම් ගන්න ඕනේ ඇත්තට වකියුතු විපක්ෂයක් නා. ඒකින්ද මං කියන්නේ මේ ඔය වගේ බොළඳ ප්‍රශ්න අහන්න එපා. මේකේ අපිට වෙන තෙල් ගේන්න ගෙනල්ලා දාගන්න දෙයක් වුණා අපි ඒකත් දානවා. දැන්ට දවස් 22කට වැඩිය තෙල් ගබඩා කරන්න ඉඩ නැහැ ලංකාවේ. අපි දවස් 45කට අවශ්‍ය දැන් ටැංකිය හදන්න පටන් අරන් තියෙන්නේ. හරිනේ අපි හැමෝටම සලකන්න තමයි හදන්නේ. අපි අඩුම ගානේ මේ മന്ത്രിවරයෙක් කැමතිවරයෙකුට තෙල් කෝටා එකක් වෙනම අරන් නැහැ. හැමෝම එක මට්ටමේ තමයි අපි දුවන්නේ.